සිරිමාව සිද්ධිය දැන් වෙනත් මුහුණුවරක් අරගෙන ඒ හරහා විකාශනය වෙන්න පටන් අරගෙන අපේ හැම එකක් මෙහෙමනේ. දේශපාලනය ඈඳිනවා. ඔන්න තම තමන් නියෝජනය කරන කඳවුරු ඔස්සේ එකිනෙකා මේක සාධාරණීයකරණය කරන්න හදනවා. මේක හොඳයි මේක වැරදි කියලා. ඇත්තටම ඕනම ප්‍රශ්නයකට මේ මැදින් ඉරක් ගහලා මේ පැත්ත හොඳයි මේ පැත්ත නරකයි කියලා කියන්න බෑ. හැමතැනම හොඳ තියෙනවා නරක තියෙනවා. කොහොම හරි අර ප්‍රස්තුත කතාව යටපත් කරගෙන වෙනම ආකෘතියක් ඔස්සේ දේශපාලන ආගමනයත් එක්ක මේක වර්ධනය වෙනවයි කියලා හිතනවා. අනිත් එක මේක සමාජ මාධ්‍ය දාලා හරහානේ අනවශ්‍ය විදිහට ඒක ව්‍යාප්ත වුණේ ප්‍රචාරය වුණේ විවිධ YouTubers ලා තම තමන්ගේ අර්ථකථනයන් කරා තම තමන්ට තේරෙන විදිහටනේ. එතකොට විශේෂයෙන්ම උනේ අර දැරිය ඒ කියන්නේ අපේ ශිෂ්‍යයාව වීරවරියක් හැටියට හුවා දෙක්වන. ඒ කියන්නේ තමන්ගේ අසාධාරණය බය නැතුව වේදිකාවට ඇවිල්ලා කියන්න තරම් එයා එඩිතර වුණාය. ඒ විදිහට අර්ථ දක්වන්න පටන් ගත්තානේ. ඒතර ඔය හරහා තමයි ඔතෙන්දි තමයි අර දේශපාලනය ඇවිල්ලා සත්‍යයටපත් කරන්න හදන එකක්ද මන් දන්නේ. එහෙම දෙයක් දැන් වෙමින් පවතිනවා. අනිත් එක ප්‍රධාන දේ තමයි වෙන්නේ දැන් මේක සමාජ මාධ්‍ය ජාල හැසිරීම අර කප්ටෙක් වගේනේ. එක ගොදුරක් හම්බුනාම මේක කොට ඉන්නවා තවත් එකක් හම්බෙන එක. ඊට පස්සේ මේක අතහැරලා අරකට යනවා. ඒ වගේ තමයි තවත් සිද්ධියක් වෙච්ච ගමන් මෙන්න මේ සිද්ධිය අමතක වෙලා යනවා. එතකොට මේ සිද්ධියට මුහුණ දෙන්න වෙන්නේ ඒ අර අගතියටපත් පාර්ශ්වයට. ඒ කියන්නේ ශිෂ්‍යයාවට සහ ඒ පවුලේ අයට තමයි මේකට මුහුණ දෙන්න වෙන්නේ. ඒක කොහොම කොයි වගේ තත්යකට පෙරලෙයිද කියලා කියන්න බෑ. මත සමතයකට ආවොත් ඒක වෙනම දෙයක්. දැන් මෙතන අනීතික දෙයක් සිද්ධ වුණා නම් ඒක නීතිගතවත් අසාධාරණයක් සිද්ධ වුණා නම් සාධාරණයක් සිද්ධ වෙලා මේක සමනය වුණොත් හොඳයි. මොකද අපි ප්‍රශ්න එක දිගට ගෙනියන්න ඕන නැති බවයි මගේ අදහස. විශේෂයෙන් පාසල් අවධිය නෙමේ. එතකොට සමාජයේ තව ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි. එතකොට හැබැයි මෙහෙමයි ඉතින් Tamanට දේවල් දරා ගන්න වෙන අවස්ථාත් එනවා. හැම වෙලාවෙම ගැටුමම නෙවෙයි ප්‍රශ්න වලට පිළිතුර. හරි. දැන් ඒ සම්බන්ධනේ මගේ අදහස මම මෙතන ගුරුවරයෙක් හැටියට මට මෙන්න මේ සිද්ධිය මතක් වුණා. මං හිතන්නේ සමාජ මාධ්‍ය දාලා තුල තාම මේක කතා වුණේ නෑ. මොකද්ද මම මේ මතු කරන්න හදන කාරණාව? ඔබට මතක නම් මේ වර්තමාන ආණ්ඩුව පාසල් විෂය ක්ෂේත්‍රයට අලුත් දෙයක් හඳුන්වා දෙන්න යනවා. මං හිතන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වෙන්න ඇති. මොකද්ද? ගුරුවරුන්ට තහනම් පාසල් සිසුන්ට දඬුවම් කරන්න. හිංසා කරන්න. ඒක එච්චර පැහැදිලි නැති වුණත් දැන් අග්‍රාමාත්‍යතුමියනේ අධ්‍යාපන ඇමතිතුමිය වෙන්නේ. ඒතකොට එතුමිය ඔය සාකච්ඡා සහ සම්මන්ත්‍රණ කීපයකදී ඔය අදහස මතු කරලා තිබුණා මෙන්න මේ දෙක පටලව ගන්න එපයි කියලා. ඒ පටලව ගන්න එපා කිව්ව දෙක මොකද්ද? ඒක තමයි අර දැන් තහනම් කරන්න යනවායි කියන්නේ සිසුන්ගෙන් විමසන්න බෑ කොණ්ඩ කැපීම සම්බන්ධව, එතකොට ගෞමේ දිග කොට සම්බන්ධව, එතකොට ටැටූස් සම්බන්ධව, පාවාහන් වල සුවිශේෂතා සම්බන්ධව ඔහොම එකක් තමයි. ඒක එච්චර පැහැදිලි නෑ. ඒකයි මේ අනිත් එක පටලව ගන්න එපයි කිව්ව අනිත් එක තමයි දැන් සාමාන්‍ය පාසල් සංස්කෘතිය තුළ මේකේ යම්කිසි සිද්ධියක් තියෙනවානේ. සිද්ධියක් කියන්නේ මේ අලුත් සිසු පරම්පරාවට දැනුම ලබා දීමේදී ක්‍රම භාවිතා කරන්න වෙනවනේ ගුරුවරුන්ට. මොකද එක සමාන ශිෂ්‍ය ශිෂ්‍යාවුන් නෙවෙයිනේ ඉන්නේ. උදාහරණයක් හැටියට ගත්තාම දැන් පන්තියකට ගියාම 40ක් ඉන්නවා කියන්නේ උපකල්පනය කරමු 40යි. දැන් ওই 40 දෙනාම එක වගේ නෙවෙයිනේ. දැන් ශිෂ්‍ය ශිෂ්‍යෝම පන්තිය බෙදාගෙන ඉන්නවා. ඉස්සරහා පීලිය ඊළඟ පීලිය ඉගෙන ගන්නවා. ඊළඟ පීලියට පිටිපස්සේ පීලියත් එක්කත් ගනුදෙනු තියෙනවා. ඉස්සරහා පීලියත් එක්කත් ගනුදෙනු තියෙනවා. තව පස්සේ පීලිය එව්වාම තම වෙනම එකක්. ඒක ඉතින් අර සමහරවිට ගෙදරින් පන්නනකොට ඉස්කෝලේ යන කණ්ඩායමක් ඉන්නවා පිටිපස්සේ. හැබැයි මෙහෙම කිසිම කෙනෙක් දුර්වල නැහැ. දැන් ඒතර මේ කණ්ඩායම් කීපයම ඊට පස්සේ මේ මිශ්‍ර පාසල් වල ගැහණු පිරිමි දෙපක්ෂයක් ඉන්නවානේ. මේ ඔක්කොම මෙහෙයවගෙන ගුරුවරයා අර ඉස්සරහට ගිහිල්ලා මේ පාඩම කරන්න ඕනේ. ඇත්තට ගුරුවරයාද මිනිස්සෙක් අර සිරකරුවාද මිනිස්සුયો කියවා වගේ ගුරුවරයාද මිනිස්සෙක්. ඒකට ඔහුට විවිධ රෝගාබාධ තියෙන්න පුළුවන්. පෞද්ගලික ප්‍රශ්න තියන්න පුළුවන්. ඒ සියල්ලම කරගෙන මේ පූර්ව මේ සූදානමකින් ඉන්නේ. නිකන් ඇවිල්ලා පොත දිගාගෙන පාඩම් කරනව නෙවෙයි. මේ උගන්වනව නෙවෙයි. විශාල පූර්ව සූදානමක් කරන්න වෙනවා මේ ගෙදරදී. එහෙම නැතුව උගන්වන්න අමාරුයි.
එහෙම නැත්නම් අර විෂය නිර්දේශය ආවරණය කරන්න පිළිවෙලට බැරි වෙනවා. එතකොට එහෙම ඇවිල්ලා මෙතන උගන්වද්දී දැන් පිටිපස්ස පීලිය දෙන්නෙක් වෙනම කතා කර කර වෙනම රොකට් හදා ඉන්නවා නම් මේ රොකට් හදන එක සමහර විට මේ මුළු මේ ශිෂ්‍ය පරම්පරාවටම මේ ආශිර්වාදයක් වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ කරදරයක්. අනිත් කෙනාගේ ඇඟට ඒ රොකට් එක හදලා යවනවා. ඒතර එයාගේ ඔළුවේ වැදිලා එයා පිටිපස්ස බලනවා. අනිත් කට්ටිය hina වෙනවා. කොහොම තැනක කොහොමද ගුරුවරයා උගන්වන්නේ? එතකොට සිද්ධ වෙනවා ඉස්සර නම් ගුරුවරු කරේ මොකක්ද? අතේ තියෙන චෝක් කෑල්ලෙන් අර දෙන්නට ගන්නවා. ඇඟිව දින්නම නෙවෙයි. තව ඒ අවධානය Tamanට යොමු කරගන්න. ඊළඟට ඩස්ටර් එකෙන් ගහනවා. කළු ලෑල්ල මකන. ඩස්ටර් එක මූණේ වැදිලා ඊට පස්සේ අරගේ මූණ අබිරූපණ ශිල්පියෙක් වගේ වෙලා ඒක අර ඒ විකාරේ hina වෙනවා පන්තියම. එතකොට මේ පන්තිය පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා එනවා. ඒකෙන් නමුත් අර එතින්දි කොට්ටෙන් රිදෙන්නේ නැහැ. නමුත් ඒවා හිංසාවක් තමයි. දැන් අර අගමැතිතුමිය කිව්ව විදිහට දරුවන්ට හිංසා කරන්න එපයි කියලා. ඔය හිංසාව කොහොමද අර්ථ දක්වන්නේ? දැන් ওই නීතිගත කිරීම හරහා ඒ හිංසාව කියන එක අර්ථ දක්වලා තියෙනවද? මෙන්න මේ විදිහට හිංසාවයි කියලා දැන් කොට්ටෙන් ගහන එකත් හිංසාවක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් එතුමියම කිව්වනේ මේ දෙක පටලව ගන්න එපයි කියලා. හරි පටලව ගන්න එපයි කියන්නේ මොකක් හරි නීතියක් තියෙන්න එපයි. දැන් එහෙම දෙයක් තිබුණොත් එතුමිය අදහස් කරව විදිහටම පටලව ගන්න එපයි කියන එකෙන් අදහස් කරන්නම මේක පැටලෙන්න පුළුවන් කියන එකනේ. එහෙමනම් ඔය පාසලේ සිදුවන දේවල් වල අන්තිම තීරකයා කවුද? දැන් සාමාන්‍ය පාසලක මේ ප්‍රධාන බලධාරියා අධිකාරි බලයේ තියෙන විදුහල්පතිතුමාට හෝ විදුහල්පතිතුමියටනේ. ඊළඟ විනයබාර ගුරුවරයෙක් කියලා ඉන්නවනේ. එතකොට එයාලා මේ වැඩේට සම්බන්ධ නම් කවුද මේක තීන්දුව කරන්නේ? ඒතර නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ වගේ වෙලා මේක එතරම් ඵලදායී නොවන තත්ත්වයට එනවා. මම නම් කියන්නේ මොන තත්ත්වයක් හරි මේ පාසල් පද්ධතියට බාහිර නීතියක් හෝ කවුරු හරි අතපවන එක ඉතාම මේ හානි කරයි. මොකද මේ පාසලෙන් අපි හිතමු අර දැන් අර විදියට හිංසාවක් සිද්ධ වුණා. දැන් පාසලෙන් ඕක විසඳෙන්නේ නැහැ. එතකොට දැන් ඒ ශිෂ්‍යයයි ගුරුවරයයි ශිෂ්‍යයාගේ දෙමව්පියෝයි විදුහල්පතිතුමායි ඔක්කොම යන්න ඕනේද පොලිසියට? දැන් මේ පැටලිල්ල ලියා ගන්න. දැන් එතකොට දැන් පොලිසිය තියෙනවා, පොලිසියෙන් උසාවියට යනවා, උසාවියෙන් හිරගට යනවානේ. එතකොට ඔන්න ඔය තුනට යන්න පළමුව ඒ තුනෙන්ම වළකා ගන්න තමයි පාසල තියෙන්නේ. පාසල තියෙන්නේ. එතකොට පාසලෙන් ඒ දේ මොන දඬුවමක් දීලා හරි ශිෂ්‍යව හදාගන්න තියෙන එක නැති කරන්නද මේ හදන්නේ? ඇයි ගුරුවරයාටත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය හරි අපි ඔයාලට දඬුවම් දෙන්න. ඔයා ඕන විදිහට ඉගෙන ගන්න. අපි සිලබස් එක කවර් කරලා, විෂය නිර්දේශ කවර් කරලා, ආවරණය කරලා යනවයි කියන තැනට ගුරුවරයාපත් වෙනවා. ඇයි? දැන් දරුවෙකුට හයියෙන් කතා කරන්නත් විදිහක් නැහැනේ. ඒක හිංසාවක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. දැන් උතින්ද වෙන ප්‍රධානම දේ මොකක්ද දන්නවද? දැන් ඔය වගේ නීතියක් හඳුන්වලා දුන්නාම ඕකේ තීරකයන් බවට දෙමව්පියෝපත් වෙනවා. දෙමව්පියෝ කියනවා පුතේ ඔයාට ඉස්කෝලෙන් කවුරු මේ ගුරුවරයෙක් එහෙම ගහලා තිබුණොත් ඇවිල්ලා කියන්න අපිට. දැන් එහෙම ඉස්සර වගේ ගහන්න බෑ කියලා දැන් නීති ප්‍රකාරව දෙමව්පියෝ කටයුතු කරන්න යනවා. එතකොට මේක විශාල ව්‍යාකූල තත්ත්වයකටපත් වෙනවා. අනිවාර්ය දේ වෙනවා. අනිවාර්ය දේ වෙනවා. ඒ හින්දා පාසල සම්බන්ධයෙන් මං හිතන්නේ විනය සම්බන්ධයෙන් හරි ඒව ගුරුවරුන්ට ඒ වගකීම බාර දීලා විනය සම්බන්ධව ආචාර්යවරයෙක් අනිවාර්යයෙන්ම හැම පාසලකම ඉන්නවනේ. ඔවුන් ඒ සම්බන්ධව වගකීමෙන් කටයුතු කරනවා. එතකොට ඒට රාජ්‍යයක් විසින් නීති දාගෙන එහෙම කරන්න ඕන නැති බවයි මගේ අදහස. මොකද දැන් ඔය කිව්ව පටලවා ගන්න එපා කිව්ව තැනම එතනම තියෙනවා පටලවාගෙන ඉන්න. මට තියෙන ප්‍රධානම ගැටලුව ඔන්න ඕකයි. එතකොට දැන් මේක තීරණය කරන්නේ කවුද? මේ පැටලිල්ල තීරණය කරන්න පොලිසියට යනවනම් මේක පොලිසියටද උසාවියටද සිරගේයටද දරුවා යන්නේක වළක්වන්න තියෙන අන්තිම සහ හොඳම තැන වළක්වන්න මේ පාසල. පාසලේදී මොනවා හරි කරලා ඒ ශිෂ්‍යයා එක වළක්වන්න තියෙන එකද මේ නැති කරන්න හදන්නේ. මේක අතිශය අනවශ්‍ය වැඩක්. අනවශ්‍යම වැඩක්. දැන් සමහර විට මේ ওই ගවුම් සිද්ධි සම්බන්ධවම දේශපාලකයෝ දෙන්නෙක් පාසලට ඇවිල්ලා කිසියම් බලපෑමක් කරානේ. ඒක ඊටාම අහිතකරයිනේ. දැන් ඒක නැති කරන්න ඕන නිසාද මේ ආණ්ඩුව මේ
මේ තීන්දුව ගත්තේ කියන ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ දේශපාලකයා නේ තිබෙන මැදිහත් වෙන එක වළක්වන්න. නෑ ඒක මේ නීතියක් මගින් කරන්න ඕන නෑනේ. ශිෂ්‍යයාගේ ඇඳුමේ සිට කොණ්ඩයේ සිට හැම දෙයක්ම විනය සම්බන්ධව කටයුතු කරන්න ඕනේ විදුහලමයි. ආයි වෙනම කිසි නීතියක් ඕන නෑ. ඒ නීතිය දැමීමෙන් වෙන්නම ගුරුවරු, දෙමව්පියන්, පාසල් සිසුන්, ආචාර මණ්ඩලය සම්පූර්ණයෙන්ම විරසක වෙනවා දෙමව්පියෙක් එක්ක. දැන් එහෙම ගහන්න බෑ දරුවන්ට. ඉතින් මාර වැඩක් නේ. දෙමව්පියෝ කොයිතරම් හිංසාවට ලක් කරනවද මේ දරුවන්. පාසල් එවන්නම ඊළඟට මේ දරුවන්ට හිංසනය තහනම් කරනවා නම් එහෙමනම් දෙමව්පියෝ ගුරුවරු දෙගොල්ලම අර පහේ ශිෂ්‍යත්වයේ තියෙන්නේ. ශිෂ්‍යත්වයේ දරුවා කොයිතරම් හිංසාවට පත් වෙනවද? කොයිතරම් පීඩාවට පත් වෙනවද? දෙමව්පිය අතින්, ගුරුවරුන් අතින්, මේ ඥාතීන් අතින්. එහෙමනම් මේ කොටුම දඬුවම් දෙන්න ඕනේ. ප්‍රධානම දේ තමයි මේක හිංසනයක් සිදු වෙනවද නැද්ද? අර කිව්ව නීතියට අනුගත ඒවද අනිත් ඒවා කමන්නේ නැද්ද? ඒක තීන්දුව කරන්නේ කවුද? දැන් අපි හිතමු විනයබාර ආචාර්ය කියලා. විනයබාර ආචාර්යම ඔය ප්‍රශ්නෙට මැද වුණොත් ඊට පස්සේ කවුද? එහෙනම් මේක අතිශය අනවශ්‍ය වැඩක්. අනිත් එක ගුරුවරු එහෙම දඬුවම් දෙනවයි කියලා මේ මස් කරන්නේ නැහැ දරුවෝ. එහෙම නෑ. ඔය එක තැනකින් දෙන්නෙක් එහෙම මේ අනවශ්‍ය විදිහට දරුවන්ට පහර දෙන එක ආරංචි වුණාම ඒක සමස්ත ගුරු ප්‍රජාවගේම ක්‍රමය නෙවෙයි. පුද්ගලයෙක් හැටියට ගත්තාම විවිධ විදිහට ඇසිරෙන එක ගුරුවරුන් විතරක් නෙවෙයි. ඕනම වෘත්තිකයෙක්ගේ තියෙනවා. දැන් ඊමෑතකදී ආරංචි වුණානේ අර දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් ගැන. ඒවා එහෙම තමයි. ඇත්තට ඉතින් හැම වෘත්තිකයෙක්ම ඉහළ පහළද උගත්ද නූගත්ද කියලා නෑ. මේ විදිහට හැසිරෙන්න හේතුව තමයි අද ඉන්න තරුණ පරම්පරාව ඔක්කොම ශිෂ්‍යත්ව පීඩාවට පත්වෙච්ච අය. ඒක පාස් වුණත් පීඩාවෙන්, පාස් වුණේ නැතත් පීඩාවෙන්. ඒ වේදනාව හිතවලට කාවැදලා ඒ පුංචි කාලෙදි මේක වෙන්නේ. පලි ගැනීමේ චේතනාවමයි තියෙන්නේ. අනිත් එක පොඩ්ඩක් බැරුණොත් තමන්ම ප්‍රශ්න විසඳන්න යනවා. දැන් ඉස්සර පොලිසිය තියෙනවා, උසාවිය තියෙනවා, ඒවෙන් කරනවා, සමත මණ්ඩල තියෙනවා. ඒවට යන්නේ නැහැ. තමන්ම නීති අතර ගන්න මට්ටමට මානස හැදිලා තියෙන්නේ. මානස පීඩාවට පත් වෙලා තියෙන්නේ. ශිෂ්‍යත්වය කියන්නේ නම් පුදුමාකාර මානසික පීඩනයක්. අපිටත් තියෙනවා ශිෂ්‍යත්ව සම්බන්ධව, ශිෂ්‍යත්වයට මානසික මුහුණුවරක් දීම සම්බන්ධව යෝජනා. ඇත්තට අපේ මේ channel එකෙන් අදහස් කරේම කාටවත් දොස් කියන්නවත් පක්ෂයක් අරගෙන අනිත් පක්ෂයට වයින්නවත් නෙවෙයි. අපිට දෙනවා මේ වගේ ප්‍රශ්න වල යෝජනා. විශේෂයෙන් අලිමිනිස් ගැටුමට අපිට ඉස්සර විසඳුමක් තියෙනවා. අපි ඒකෙන් ඉස්සරහට අපි හඳුන්වා දෙන්නම් මොකද්ද කියන එක. ඉතින් මම කියන්න හදන්නේ ආණ්ඩුවට සහ අධ්‍යාපන ඇමතිතුමියට කරුණා කරලා මේ ඉස්කෝල වලට කිසිම නීතියක් ගේන්න එපා. ඒක ගුරුවරුයි, දෙමව්පියෝ, ශිෂ්‍යයෝ බලාගනි. මම ගුරුවරයෙක් හැටියට මට අත්දැකීමක් තියෙනවා. එක අම්මා කෙනෙක් මට ඇවිල්ලා කියනවා සර් මේ ළමයා ගෙදරින් නම් අපි කියන කිසිම දෙයක් අහන්නේ ඉස්කෝලේට පොඩ්ඩක් බයයි. පාරක් දෙකක් ගහලා හරි මේ ළමයා හදන්න අපි ආයෙ ඇවිල්ලා අහන්නේ කිව්වා. එතකොට ඒ වගේ අයගේ තත්ත්වය මොකද්ද? ඒ වගේ අයගේ තත්ත්වය බලන්න. දැන් මේ ශිෂ්‍යපට බලකාය බලන්න. ඒක කෙවිතක් අතින් ගත්ත ඒ සායජන්වරයා කොහොමද නියෝග දෙන හැටි? අනිවාර්යෙන් පාරවදිනවා. ඒ හින්දා ඔවුන්ගේ විනය ඉතාමත් ඉහළයි. ඔවුන් කවදා හරි හමුදාවට යනවා. හමුදාවේ විනය ඉතාමත් ඉහළ වෙන්න හේතුව ඒකනේ. ඇයි පාසලෙන් හැදිලා එනවා. ගුටි කාලේ හැදිලා ඉන්නේ. දැන් එතකොට ඒක හිංසාවක් නේ. හිංසාවක් විතර අර්ථ දක්වන්න පුළුවන් නේ. එතකොට අර සාජන්වරයා ඉරිය දානවද? නෑ. ඒක පාසල ඇතුලේ ඒ සංස්කෘතිය තුල වෙන්න අරින්න. කවදාකත් ගුරුවරයෙක්ගේ දඬුවම ඉවසන්න බැරුව ශිෂ්‍යයෙ දිවිනාගෙන දිනවද? ඒ වගේ බොරුවට අනවශ්‍ය විදිහට මේක කරන්න එපා. එහෙම නැත්නම් මේ නීතිය ගෙනාවේ කවුරු හරි සංවිධානයක කාගේ හරි දෙයක මේ ලකුණු ගන්නද, හිත ගන්නද? නෑ. ඒක අනවශ්‍යම වැඩක්. මේ ගැන මේ ගොඩක් දේවල් කියන්න තියෙන අතර ගුරුවරයෙක් හැටියට මේක ඉතාම අනවශ්‍ය බවට තමයි මට නම් දැනෙන්නේ. අපි මේ ගැන කතා කරමු. අපි අලුත් channel එකක් අපි subscribe කරලා ඔබත් මේ සම්බන්ධ වෙන්න. ඔබේ කමෙන්ට් එක දාන්න මේ පාසලට හඳුන්වා දෙන යන මේ නීතිය හොඳද නරකද? අසුබද සුබද කියලා. අපි තව වීඩියෝකින් මේ ගැනම කතා කරන්න හම්බෙමු. අපි ගිල්ලෙන්න.